ගන්න දෙයක් නැහැ වැව් බට්ටේ. මං නගරාධිපතිතුමාටත් තියෙනවා දිසාපතිතුමාටත් පින්තූර ඇරියා. ගන්න දෙයක් නැහැ. කෝ අපේ අධ්‍යාපනය? කෝ අපේ අධ්‍යාපනය? මම දැක්කා ඇවිදිනකොට මට ලැජ්ජයි විදේශ කාන්තාවක් අපේ වැව් බන්ට්ටේ කුණු එක්කව කරනවා. මම එයාගේ ෆොටෝ එකක් ගත්තා. මට ලැජ්ජයි. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. මම එයාට ගිහින් කතා කරා. කතා කරාට පස්සේ ඇය ජීවිතය වෙනස් කරන පැයක්. පැයෙන් ලීසිං AFC ලීසිං. චෙකොස්ලෝවේකියානු ජාතික කාන්තාවක් මහාචාර්යවරියක්. ගණිතය පිළිබඳ මහාචාර්යවරියක්. ඇයගේ කළු පාට මල්ලක බලපුවාම අර වැව් බන්ට් එකේ තියෙන කුණු ඔක්කොම එක්කව කරලා බෑග් එකකට දාගෙන. මමත් ටිකක් එක්කව කරගෙන එන ගම. මමයි මගේ අපේ ආරක්ෂක නිලධාරි මහත්තයා අපි දෙන්නත් මටත් දුකයි තියෙන්නේ. ඉතින් අපි බැලුවේ මේ ඵලයට උත්තර හොයන්න ඕන. ලැජ්ජා හිතුණා. ඉතින් අපේ අධ්‍යාපනයේ ඒකද අපේ අධ්‍යාපනය. වැව් බන්ට් එකේ දුර හවසට ගිහින් බලන්න බියර් කෑන් පීසා කාපු පෙට්ටි චීස් අර මේ සොසේජස් පැකට් පොඩි ඒවා සැෂේ පැකට් ගන්න දෙයක් නැහැ. කො අපේ අධ්‍යාපනය. අධ්‍යාපනය අම්මයි තාත්තයි මරනවා එකම දරුවා හෙරොයින් ටික ගන්න සල්ලි දුන්නේ නැහැ කියලා. මේ ළඟදිම අම්මයි තාත්තයි හෙරොයින් බොනවා කියලා දරුවා කෝච්චියට පැනලා සිවිදිය හානි කරගන්නවා. මේක තමයි අපේ ශේෂපත්‍රය. මේක වෙනස් වෙන්න ඕන. net news ජනතාව විශ්වාස කරන සත්‍ය.